යාළුවනේ ඔයාලා ලෝකයේ ලස්සනම කාර් එකක් අලු වෙලා අතුරුදහන් වුණු කතාව දන්නවද? මේ තමයි ජපානයේ මස්ඩා සමාගම 2008 දී හදපු ලෝකයේම මවිත කරපු මස්ඩා ෆුයුරායි එක. ජපන් භාෂාවෙන් ෆුයුරායි කියන්නේ හුල්ලන්ගේ සද්දය, sound of the wind කියන එක. මේ කාර් එකේ තිබුණේ සාමාන්‍ය එන්ජිමක් නෙවෙයි. මේකේ තිබුණේ අශ්ව බල 450ක් නිපදවන්න පුළුවන් රේසින් සඳහාම හදපු 3 rotor Wankel rotary එන්ජිමක්. මේකේ සද්දය හරියට මීමැස්සන් රැලක් එක පාර කෑගහනවා වගේ අමුතුම ලස්සන සද්දයක්. හැබැයි මේ සුපිරි කායකට උනේ හිතා ගන්න බැරි අවාසනාවන්ත වැඩක්. 2008 දී ටොප් ගියර් සංග්‍රාම මේ කායක ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන අතරතුර මේ එන්ජිමෙන් හදිසියෙම ගින්නක් හටගත්තා. විනාඩි 8ක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ මුළු කායකම සම්පූර්ණයෙන්ම පිච්චිලා අලු වෙලා ගියා. ලෝකෙටම තිබුණේ එකම එක මස්ඩා ෆූරායි කාර් එකක් විතරයි. ඒකත් දැන් නැහැ. ඉතින් මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීපු සදා කාලික මතකයක් වුණු මස්ඩා ෆූරායි එකට ඔයාලා තාසද? පල්ලෙහායින් කමෙන්ට් කරන්න.